බ්‍රදර්ස්ලා දෙන්න අද කොයිද යන්නේ? බයික් එක. ඈ? මොකද? බයික් එක. ඈ? සයිකලයක් ගන්නද? කොහෙද යන්නේ? අද පුදුම ආසාවකින් ඉන්නේ බයිසිකලයක් ගන්න. ආහා. ට්‍රේන් එක යන්න. ට්‍රේන් එකේ. රයිට්. ඒ කියන්නේ අදින් පස්සේ හොඳ පුට් සයිකලයක් තියෙනවා. ඔය පරණ බයිසිකල් දෙක පෙන්නන්න. ඒක මොකෝ වෙලා තින්නේ දෙක? ඔය කොළඹ යන්න ලැහැත් වෙලා ඉන්නේ මාත් එක්ක. ඊය රෙඩියෝ දෙනවත්. යෝ. මේ ඉතින් පරණ පුට් සයිකල් දෙකනේ. පවුවනේ ඉතින් රිම් එක වදිනවා. ආයි බීතුවා මේ සැරේ බයිසිකලේ අරගෙනම දෙන්න. ඊයේ කඩට ගන්න. කාගේ බර්ත්ඩේ එකටද ගන්නේ? ගන්න පුළුවන් පොඩි ගන්න. කාගේ බර්ත්ඩේ එකටද ගන්නේ? අයියේ. ඕකේ අයියට ගත්තයි කියන්නේ වඩක් ගත්තා වගේ තමයිනේ. අම්මගේ මේ නම්බරේ කෝලයක් ගන්න තාත්තේ ෆෝනේ. ඕකේ ගමු. එන්නේ බර්ත්ඩේ බොයි. මෙයාට තමයි බයිසිකල් එක. කොයි නාවක් කන්නේ නැහැ ඔතන ගෙඩිය. අද මෙවේ අපේ අයියාගේ බර්ත්ඩේ එක. ඊයේ තිබ්බේ. ඊයේ අපේ තාත්තා දෙන්න බැරි වුණානේ බයිසිකල්. අද ඒක නිසා නෑ නෑ. මම නෝනා. ලස්සන බලන්නකෝ බෝලේ වගේ. ඕ කොටෝ. ඕ. පික. ළමයි නා ලැහැත්තිලා ඉන්නේ නෝනා තමයි පොඩ්ඩක් ලැහැත්ති කරගන්න අමාරු. මෙන්න අපේ අම්මෙන් තාත්තලා වයින්නවා. අයියෝ. ඒ වයින්ලා අම්මලා. අනේ. නෑ. අන්න ෂේප් කරන්න මාවත් එක්ක ෂේප් වෙනවා. අතරන්කට ඒකට බෝම්බයක් අහුවෙලා. උඹද? අපේ අම්මයි තාත්තා රණ්ඩු ඈ? බොරු කියන්න එපා. මම මෙයාත් එක්ක කවදාවත් රණ්ඩු කරන්නේ නැහැ මැනිකේ. මම පොරොන්දු වෙන්නම් ඔයාගේ. Okay, let's go. Let's go අපි ට්‍රේන් එකේ යද්දිත් අපි මේ වීඩියෝ කරන්නේ. ආව් අනේ. යා. අපි මේ පාදිකේ යද්දිත් වීඩියෝ කරන්නේ. Okay. Right. පාදිකේ යද්දිත් වීඩියෝ කරන්නේ. Oh. ඊට පස්සේ අපි ට්‍රේන් එකේ යද්දිත් වීඩියෝ කරා. ඔව්. දැන් අපි ඔය දෙන වීඩියෝ එක ඉන්නේ පැත අතර බලන්න ඉස්සරහට. අපේ පර්මනේ පන්නේ ගුවට අපේ තාත්තා ලොකුමයි. මේක අපේ ඇත්තම ඒ තමයි මේ. අපේ මහගෙදර මගේ පොඩි එකා කොහොමද කියවෙන්නේ මහගෙදර. මේ අපේ මහගෙදර. මේක මේ පොඩියට එක ටට්ටු එකක් තිබ්බද ලොකු. හරි. එහෙනම් බයිසිකලේ තියෙන උතන හෙල්මට් දෙක ගන්න. මේක වලගම් පාගානේ කිව්වනේ. අනේ විදිහයි ඉන්නවා. ඇත්ත. නැටේ නේගාවද යද්දි වීඩියෝ කරන්නේ. ඔව් නැත්ත. ඔයාගේ ඔන්න ඔය දත් නැති කට වීඩියෝ කරනවා. රයිට්. යා කො බයිසිකල් එකට. ඔම්. අනේ අලුනේ අපි ආයිත්තාවා. අපි ඕකෑනේ අපි හෙල්මට් එක දාලා ඔය තමයි නිවේදක. ආත් අපි ගත්තා. ඊට අපි මේ ආත් එකතු කරා. ආත් අපි මේක ඔෆ් කරලා බයිසිකල් ගිහලා ට්‍රේන් එකේ අපිට යන්න ඉබ්බ දාලාලු ගේට් අපි එකේ. ට්‍රේන් එකේ යද්දි ගන්නවා. ඊට පස්සේ ආයි මේක එකතු ඒකත් එකතු කරලා YouTube එකට දානවා. එන්න අපිට ගේන්නකෝ. යතර දොරේ. ඔයාගේ හෙල්මට් එක ගන්න. පොඩයි. ධෝනි කේස්. නේ? ධෝනි කේස්. මම බයික් එක ඇතුළට අරන් එන්න. පුතේ. බයික් එක ඇතුළට ගන්න. ලොකු. එන කල්පනාවකින්. එන්න මං අරලා දෙන්නම්. බයික් අයියෝ ඔයා මං ගාව යතු දිනුතා. අයියා එන කල්පනාවකින් අයියට දෙන්න යතු. ගිල්ලා දාර කරලා එන්න මං ගිල්ලා මේක දාලා එන්න. ඔතන නේ? ධෝනි කේස් බයිසිකලේ ඇතුළට අරන් යනවා. අරන් එන්න. බයි. මම ධෝනි කේස් කරන්නේ. Okay. Bye අපි යනවා. පාත් මේක දෙන්න ගන්න.
පස්සේ අපිව ආව වගේ හිතුවා. කඩේ මේක වටේ යවලා තුමාලා මට ළමයි ගැන මතක් කළා. ඒගොල්ලන් ආයි ගෙවල් දාලා මං ආයි කොළඹ ආවා. රණ්ඩු වෙන්නම ආවේ. උඩ බොසා කියලා මං එනවා කියලා කඩෙත් වා. මේක බලන්න. කාලා කන්නිය. ඒ වගේ ඉන්නවා. කොළඹ ඇවිල්ලා. කමන්නේ ඉතින්. අම්මා තමයි සතුටින් බයිසිකලයක් යනවා. ගියා කියලා. මානක් යනවා. එක්ක. මං ආයි ටගල් බයි නෑ. යා ඒගොල්ලෝ සතුට දකින්න මට ඕන. ඒ දුවන්නේ නෑ. කො? මේ ස්ටේෂන් එක කොහේකද? පාන දුර. කොළඹ ට්‍රේන් එකේ මම කියපින්ද උන් ආවා ට්‍රේන් එකේ යන්න. හරි. අපි දැන් දෙනවා සතුට දෙන්නයි. මේ තුන්වෙනි එක යනවා දෙවෙනි එකේ නවත්තලා. අපේ කෝච්චියට යනගම තුන්වෙනි එකට එනවා කිව්වේ. මාත් එක්කම යන්නේ. ලස්සනයි හරි. බෝල්වෝ කැපුමයි. යාළුවනේ. යාළුවෝ. පාන දුරෙන් නම් පිටත් වුණා. ළමනේ කියලා කියද්දි අනේ ෆොටෝ ටික එක ටයිම් කරන මේ වීඩියෝ එකක් දැන් මම බෝල්වෝ කැපුමයි. අන්න අර ගෙරවලට තමයි අපි ගියේ. ගල් ගෙරවල. ආනේ. අන්න ගෙරවල ගියේ. ඒකේ තමයි අපි අර ගියේ. දැන් නෑ ඉතින් මරු කොඩියක් ආවද ආයේ මෙහා පැත්ත. එතනට කාඩවත් යන්න බෑ. මාළු අල්ලන කට්ටියට උඩ. රෝටුලි. ඒ සතුටින් ඉන්නේ ඉතින්. අනිත් පැත්තට ඕනේ මෙහෙන් පෙන්නන්න. අයියාලුවනේ පෝච්චි ආවා. දැන් බලන්න කියලා කරේ යන්න හැටි ගියා. අයියා මූණ දෙන්නේ නැහැ. කො ඔය කියන්නේ චන්දියා වගේ ආපු මේ පැත්ත බලන්න. කැමරා පැත්ත බලන්න. ඇයි කියන්නේ කරේ ඉන්නේ. කොළඹ ඇවිල්ලා තාත්තත් එක්ක. මම කොළඹ ආවා. මගේ කකුල චුට්ටක් කැපුණිට තාත්තගේ උඩ පුඩා. ඇත්තද? ඒ දන්නවද කකුල කැපුණි මේ චුට්ටක් අදින්න ඇවිදින්න අමාරුයි. අයියෝ ඇවිදින්න අමාරු වෙලා. දැන් තාත්තගේ කරේ ඉන්නේ. දැන් අපි කොළඹට ආවා කියලා ගන්නේ. මේ සුදු ගෙනලා ගෙනගු මාමා ගෙනගෙන ලැජ්ජායි බෑ. ඈ? අපි අඩුවට ගන්න තැනක් හොයාගත්තා. පාන්දුවේ තැනක්. අපි හෙට යනවා. දැන් යන ගමන් ඒ රැවට්ටෝ බයිසිකල් කඩේදී ඉන්නේ. අපි හාව කියලා හිටලා කමන්නේ. අපි ගත්ත ෂෝයි ලස්සන බයිසිකල් එක. අතුපල්ලිය පහ වුණා. ගොඩක් අතුපල්ලිය පහ වෙලා අඩුවට. යා. ලාවට අඩුවට කිව්ව නැත්නම් මම ඉන්නම්. ඔව්. අපි නෝනා ගිහම පස්සෙන් එන්නේ. අවු. ඔක ලොකු ඒ ගොඩක්. ඔව්. අම්මේ. අම්මා හරි. දැන් අපි යන්නේ. වස්සේ ගන්න ෆෝන් එකේ බැට් කවර් එකක් අරන් දෙමු. මේ අර අම්මලා බේන්න දාන්න. ඈ අම්මට කේන්ති ගිහින් ඉන්න කියන්නේ ඇවිදලා. මම කේන්ති ගිහින් ඉන්නේ. ඔව් පොඩ්ඩක් හිනස්සන්න කොහමද අම්මා. ඔන්න බලන්න මම. ඔව් පට්ට සෙන ගන්නේ යාළුවා. ඈ හොඳයි. පට්ට සෙන ගන්නේ යාළුවා. සෙනක ගොඩක්. අට්ට සෙන ගන්නේ. අවශ්‍ය බඩු දෙක සෙනක වැඩිද? පාරුවේ සෙනක වැඩි අය දන්නවද? අද ඉදනේ. පොලිස් එකක් ගම. පොලිස් එක? පොලිස් එක ගන්න. පුතේ. තාම බයිසිකල් එක ගත්තේ නෑ. බයිසිකල් කඩේට තියෙන්නේ.
නම් බයිනෝ මට පොඩ්ඩක් අම්මගේ මුණ්ඩල්ල. right බෑග් එකට. හරියට අල්ලන්න ඕනේ නැත්නම් වැඩක් නැහැ. කෙලින් අල්ලන්න. ඔය කොහෙද බීමට නේ අල්ලන්නේ? ඈ? ටෝච් එක ඉස්සරහින් බලන්න. ටෝච් එක කාටද? අතන් තියෙනවා තියන. ඒක හරියන්නේ නැහැ. ඒ හරියන්නේ. මොකද බලන්නේ? ටෝච් එකක්ද? ඔව් ටෝච් එක. ඒක ටෝච්. සුපිරි ටෝච්. අනිවාර්ය සාධාරණ ඉඳ තමයි ආවේ. ටෝච් කීයද ගණන් ඔකේද? මේකයි අයිස්. මේන මාත් මෙන්නේ. මෙතන සාමාන්‍ය හොඳ මොඩලයක් කියන්නේ මොකෝ ගෙනිච්චයන් පස්සේ සතියෙන් බැටරි බයිනෝ නැත. මේක බැස්ස මම දෙකක් දෙන්න. සාමුය බලුවන කරන්න. එලකිරි. දවල්ටත් තියෙනවා ඉතින් නේ. 850 විකුණන්නේ සමහර තැන්වල කියන charge දාගන්න කියලා. ඒක කොහොමද ටෝච් එකක් ඇහිගෙව්වා. අර යන හොඳ එක කියලා IC. කියන්න බෑ. අද රුපියල් 50 කාරි ගිහිලා හරි හොඳ එක කියලා. අම්මා. ඒ කීයද? මේක රක්ෂය දෙන්න අර යන්නේ කම. ලොකු ටෝච් එක දෙන්න charger එක ඔරිජිනල් charger එකක්. උරුබල දෙන්න කියලා කියන්නේ. මේක නේ. අනිත් අපේ නමත් මේවා 1150 කරා. 550 දෙන්න රයන් වැඩේ වරනේ. අය බල මෙච්චර 550 දෙන්න ගහගෙන යන්නකො. 550 දෙන්න. අර 550 දෙන්න රයන්. ඔය ඉදිරි ගන්න ඕනේ නාය වල මොනවා මාළුකෝ දෙයද අපි ගන්න යන්නේ රට. මඩ කොයිද ඕනේ? යන්න ඕනේ. අයියේ මම කතා කරනවා දෙපණ දාලා යනවා. මම ගෙලින් කතා කරන්නේ අපි අවංකනේ බැරි ටෝච් එකක් තියෙන සාමාන්‍ය බේරිල්ල ටෝච් එකක් තියෙනවා. දාන්න කියලා ඔය දෙන්නේ හරි 500 200 කරයි. ඔය දෙනිය දෙනට ඔය දෙක ගෙනියන්න පුළුවන්. ඔනකට කමන්න මගේ නේ මම. නෝනෝ මේක ගන්න. මේ අපේ නපුරු අම්මා වගේ කන්නේ ටික අමුතු වෙලා කෑවා. නපුරු අම්මා මේ දැන්ට මේ මෙතේ චූට්ටක් නපුරු නෑ දැන්ට මේම හිටියට මේ අපේ අදනී තාත්තා මේ කෝච්චිට එන්නේ කොහෙද ඉන්නේ මේ කෝච්චිනේ ස්ටේෂන් එක පැත්තේ කොහොමද ඒ ටෝකේ? පස්සියන මේට. ඒක නෙමෙයි. එයා පැත්තේ. උස්සලා ගත්තේ අප්පා එයා පැත්තට එන්නලු අපිට. එයා පැත්තට යන්නලු. ඒක තමයි. ටකලෙන්. දාලා මං ගත්ත බයිසිකලේ. හරි ආසාවෙන් මම බලාගෙන ඉන්නවා. ඔච්චේ දාගත්තා. එනකන් ඉතින් ළමයි කෝල් එකේ. කඩේ හැබැත්තේ මම කොහමරි බයිසිකලේ ගත්තා. ඊටේ නෑ හිතන මං අක්ක තලලා එන්නේ. අපි දැන් මේ අපි කියලා බොස් ආයෙනවයි කියලා. ඔව් අපි දැන් බයිසිකලයක් ගෙන ආවා. අපි තාත්තා එම අම්මෙන් බයිසිකල් අම්බෝ මාරු බයිසිකලේ නේ. බයිසිකලේ ආවලා මායි. අපි සම්මාන් බයිසිකල් ගෙනවා. වෙන වැටි.
තප්පර කීයද? තප්පර 80යි. තව යන්න කෝ බලන්න ළමයි මොනවාද අයින් එන්න බල ඔය වව් ක්ලියර් කැඩෙන්නේ හරි එක කෑ දැම්ම කඩන්න එපා මම කැඩෙන්න හැටි පෙන්නන්නම් ඕල ගීස් දාලා තව හදන්න තියෙනවා හලි අයි සතුට තාත්තා බයිකේ තාම මෙන්න හෙලවෙනවා ඔය තමයි සත්තරනේ මට දකින්න ඕන හරි ඒක කියලා දෙන්න අයියට නේ නා හරි ඕපන් පාත් කරලා දෙන්න රෝද දෙකයිද? එයා ගානට පදි කො පිටිපසට මුලින්ම නගින්න තු පල්ලෙහාට යන්න මොල් බ්‍රේක් කරලා අයියෝ පළවෙනි පාරම වැටෙන්නත් ඕනේ කියනවනේ වැටි පැද්දි හරි ඒක ඔය හුරු නැති පැත්තට ගිහින් අයියෝ දකුණු පැත්තෙන් එන්න පුතේ හරි කො දකුණු පැත්තට යතුම් එහා පැත්තට යන්න නෑ ඔය පැත්ත වැරදිලා කේස් ධෝනිත් එක්ක කේස් රයිට් පූසා ගාවි නම් පදින්න පටන් ගන්න මං චුට්ටක් අල්ලගන්න හරි කකුල් දාගන්න බල මේ පැත්තේ කකුල් දාගන්න එහෙන් බැයි නම් ඉස්සරහින් දාගන්න කකුල හරිද නෑ ලොකු වැඩි. ඉස්සරහින් කකුල දාගන්න බය නැතු ඉස්සරහට අයියෝ ඉස්සරහින් කකුල් දාගන්න නම දක්ෂයෝ මුලින්ම වැටි පැත්තට පස්සේ ලස්සට පදිනවා ඈ ඔහොම කකුල් දාගන්න මෙහෙම දාගන්න මෙතන අන්න එහෙම අම්මා වටේ පැදලා පෙන්න ආය අම්මා වටේ පැදලා අයියෝ කේස් දෝනි කේස් ඔය බයිසිකලේ මම ටෙස්ට් මුලින්ම සීට් එක වාඩි වෙන්නේ හොඳයිද හයියයි යන ගමන් තමයි සීට් එක වාඩි වෙන්න පුළුවන් පොඩ බ්‍රේක් අල්ලන්න හරි එයාට පුළුවන් බ්‍රේක් අල්ල පුරුදු අම්මා අල්ලගෙන ඉන්නේ. පදින්න හයියෙන් පදින්නේ අම්මට බ්‍රේක් අල්ලන්න පුරුදු වෙන්න ඇල පුතේ ඇල අයියෝ අයි චුට්ටා වැටෙමු බල ලොකු වැඩි. තා චුට්ට පාත් කරන්න අයියෝ එහෙනම් ඔය තව ලොකු එකක් ගන්න කිව්වේ යලීති ඕක පුරුදු වෙනවා අන්න අම්මට දෙන්න පොඩ්ඩේ අම්මට දෙන්න නෑ බයිසිකලේ අම්මට ගෙනාවේ ඔය බලන්න let's go අම්මා මටත් උසරියෝ කොයි පැටල් එක හරි පැත්තට ගන්න ඉතින් දැන් නම් ටෙස්ට් කරනවා ආයි පැටල් එක යා පැත්තේ මරණන් නතින් බයිසිකලේ නෑ බයිසිකල් පැටලා නෑ වගේ මට වදින්න බැහැ නේද ඉතින්. ආයි බයිසිකලේ හොඳයිද නැද්ද කියලා අහන්න එපා බ්‍රේක් කළා පදින්න ළමයා පදින්න ඔයිට වඩා හොඳට කො බයිසිකලේ හොඳයි රයිට් ගියර් එක කඩාගෙන අමාරුයි නා ඔය ගියර් තියෙන එකට තමයි මේක පොඩ්ඩක් මේට කරකවන්න යනකොට මේ පැත්ත පුළුවන් ඕක විතරක් කරකවලා යන්න දෙන්න ඇති කො එකක් එන්න. ඔය කරකවලා යන්න ඔව් කකුල ඇද්දවල. ඒ තාම ඔය හිරයි ඔය පොඩ්ඩක් හරියන්න ඕන කො අනේ බ්‍රේක් අල්ලන් පදින්නේ බ්‍රේක් එකත් හරි ගියර් එක කඩාගෙන ඉස්සරහට අන්ද පාගන්න ඇති අනේ දැන් අන්ද පාගත පැටිකි ළමයිගේ බරි ඉතින් නතින් ඈ ඒක ගියර් එක කඩලා වුණ කන්ද පා ගන්න පටන් ගන්න මගදී කඩන්නේ වෙන වාහන වගේ මගදී කඩන්නේ ඕක ගියර් එක කඩලා මේ ඕන නවත්තලා කඩන්නේ අර හරිය තැන්නේදී කඩලා තමයි පාගගෙන එන්නේ එහෙමයි කැඩුවේ. එහෙමයි කැඩුවේ. නෑ මගදී ඕක හරියනවා තාම ඔය පළවෙනි පාරනේ පදින්නේ ඕක පදින්න තැන හරි ඔය අහිංසක බැල්මට තමයි මං අවුනේ අප්පා ඔව් ඇද කොබල් go හරි මොන කානද කාණියෙන් තාම කේස් තාම තද කරලා නැහැ බයිසිකලේ මේකත් ඇදිය මෙන්න මෙච්චරක් විතර පොඩි එකක් ගියා. හරි ඔන් තාත්තා අල්ලගත්තා
වටයක් පැද්දුවා කියන්නේ ඉතින් පැද්දුවා තමයි ඈ. වීඩියෝ එක ඉවරයි. චොන්න වීඩියෝ යන්න. අන්න අයියෝ වාඩිලා පා ගන්න බෑ. ඔය බ්‍රේක් එක අල්ලලා පුරුදු වෙන්න වෙනවා ඔයාට. බයින්න. කන්ද පා ගන්න. අරේ come on. අනික් ගජමෑ. ඔන්න මං අත්හැරියා. දැන් හයියෙන් යනවනම් පොඩ්ඩේලා නිකන් ඉන්න. හයියෙන් අන්නේ පොඩ්ඩේලා නිකන් ඉන්න. අන්න රයිට්. බයින්න පොඩ. නෑ මල්ලිට තව එක වටයක් පදින්න මං අල්ලන්නේ නැතු හරි. රයිට්. අන්න හරි. කොහෙද? හොඳයි. බ්‍රේක් එක ගැව්වා good. ආවේ ඇති. දැන් සර් නෑ බෑ වැඩ ඈ. තාම ට්‍රේනින් පීරියඩ් එක අයියට පදින්න අයියට හුරු එකේ. ඔයාලට දෙනවා. හරි. හරවග. ඔම්බර් දැම්මගේ වැඩ කිව්වා. වාහනයක් යනවා පුතේ මේ පැත්තට. ඔය පැත්තෙන් ඈතට. රයිට්. දැම්මද? පොඩේ. අයියෝ කැලේ. හරියට පාරට ගහ. පැටල කරේට තියාගන්න. හොඳ ගැම්මක් කරන් අතේ නවත්තන්න ඕන ගමේ වල කඩේ ගාවින්. හයියෙන් පාය යනවා නම් පැටල එක පාගන්න ඈ. පාර වම් පැත්තෙන් යන්නේ දැන් ඔන් රීවිලා බෑනක් එනවා. බ්‍රේක් කල්ල. let's go. දැම්මද? අපිට ඉන්න කඩේ ගාවට. දුන්නේ නැද්ද හැප්පේ? හරි බ්‍රේක් කල්ල නවත්තන්න බෑ. කලාගෙන පදිනවා හොඳයි. දැන් පුළුවන් ඈ ඔය අනවශ්‍ය තැන් වල විතරයි. මුට්ටි වලට තල්ලි දෙන්න ඕන. රයිට්. ඒ වලන් ටික. පස්සේ දිනෙදයි. ඒක. කො. ඊළඟට සුද්දෝ ඔයාට තමයි බයිසිකලේ නිවසගෙන. ඔය පැත්තෙන් වම් පැත්තෙන් යන්නේ. කාන්ඩි මන් දන්නවා බ්‍රේක් ගහන්න වැටෙන්න වගේ යනවනම්. කකුල තියන මොන පැත්තද? බ්‍රේක් කල්ලා රයිට් අන්න හරි. කුරු වෙනකොට හරියනවා. පොඩ්ඩක් කැලේ පැත්ත හොයනවා වැඩි. එන්. ඔය එන්නේ කොල්ලා. ගියර් කඩන්න පස්සේ පුරුදු වෙන්න. වම් පැත්තෙන් මැට්ටෝ මේ කොහෙද යන්නේ? අයියෝ කැලේ. එහෙමද? ලොකු පාරට දාන්න එපා වහනයක් එනවා. ඔය කැලේ යන්න එපා ආපු ගමන් ටයර් කිල් කරගන්න. හරි ෂේප් එක. කමන්නේ එන්න තමයි. එහෙම තමයි. ඔතනට කොහොමත් ගාඩ් එකක් දාගන්න වෙයි. ටික දවසක් යන්න. අයියෝ තලා ගත්තා. ඈ? ගානවන්නේ. දැන් ඉතින් හරි ප්‍රශ්න ස්ටිකර් ගලවනවා මට ග්‍රීස් අනේ ගලවන්නනේ. අපි තුවාල වුණොත් සවාල් වෙන්නේ නැහැ. අපි ඉටිකොලයක් ගහමු. රෑ වෙනකම් වැඩ ඉතින්. කමන්නේ ඕන දෙයක් කරන්න. අරක වගේ පෙන්නලා දාලා දුවන්නේ පෑම කරනවා. ඔව් ඒක ඉතින් බයිසිකලෙට තියනවා. කොහෙද මෙයා? පිස්සුනානේ ඒ හැටි. ඕකේ දැක්කා වයිගේ ඇස් දෙකක් ඔය දෙන්නගේ ඔය වගේ සතුට දකින ඕන දෙයක් තාත්තයි අම්මයි කරනවා. මොකද ඒකට කියන්නේ? වණ කැටි දෙක. ඩිසයින් එක. දුක් විඳින්න ඕනේ මචං. බයිසිකලේ පාරම පත්තුලා. බලමුකෝ කරන්නේ. කීරිලාමි හරිය ගල. ඊරෙන්නේ නැතු තියේ ඒ වට ගත්තේ. පුතේ සල්ලි. හවුද? රයිට්. හරි. බයිසිකලේ පොඩ්ඩක් කෙලින් කර. දැන් මේ පැත්තෙන් දී. ඔබලා. අල්ලගන්න. පොඩේ. බලන්න බබ්බු. බයිසිකලේ ලස්සනයි නේද? හොඳයි නේද? ටයර් දෙක විතරක් තාත්තා බෙදන්න අපි.
ඈ යාළ ගොඩක් ආසයි. මට ඒකම ඇති. රයිට් හරිනේ ඇති මෙතන තියෙනවා තව දෙයක් හොද රට්ටනේ එනම් විකාර වෙන්න බයිසිකලේ පදින්න. හැබැයි හොඳට ඉගෙන ගන්න. තාත්තා අම්මයි ඔයාලා දෙන්න වෙනුවෙන් ඔයාලා ලොකු වෙලා අනින් ජීවත් වෙන්න පුළුවන් වෙනකන් ඔයගොල්ලන්ව සතුටු කරනවා. බුදු සරණයි.